ආයුෂ බොහෝ වේවා. යථාර්ථයේ නියමාර්ථයේ සොයා යන අද්විතීය ගමන් මගට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔයා අද සාමාන්‍ය ජීවිතයක් ගත කරන මිනිසෙක්. ඒත් ඔයාව එකපාරටම සතෙක් විදියට පරිවර්තනය වෙන්න ගත්තොත් ඒක ඔයාට මොන වගේ අත්දැකීමක් වෙයිද? ඉතින් අද අපි කතා කරන්න යන්නේ තමන්ව සතෙක් විදියට පරිවර්තනය වෙනවා කියලා තමන්ගේ මනස විසින් අඳුරගන්න අරුම පුදුම මානසික රෝගයක් ගැන. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි යමු අපේ වීඩියෝ එක ඇතුළට. හරි. දැන් ඔයගලන්ට ප්‍රශ්න ගොඩක් ඇති. කොහොමද ඇත්තටම මිනිස්සෙක් සතෙක් විදියට වෙනස් වෙන්නේ? ඒක ඇත්තටම වෙන්න බැරි දෙයක් නේ. ජීව විද්‍යාත්මකව ගත්තාම මිනිස්සෙක් සතෙක් බවට පරිවර්තනය වෙනවා කියන එක තාම ඔප්පු වෙලා නැති දෙයක්. ඒත් ඇත්තටම මේක මානසික රෝගයක්. ඉතින් මේ අති දුර්ලභ මානසික රෝගයේ නම තමයි ක්ලිනිකල් ලයිකැන්ත්‍රොපි. ඇත්තටම මොකක්ද මේ ක්ලිනිකල් ලයිකැන්ත්‍රොපි කියලා කියන්නේ? ඔයා පොඩ්ඩක් හිතන්න, ඔයා සාමාන්‍ය මිනිසෙක්. තමන්ගේ රැකියාව කරගෙන සාමාන්‍ය විදිහට ජීවත් වෙන මිනිසෙක්. තමන්ගේ මේ පැය 24ක දෛනික කාලය ඇතුලේ උදාහරණයක් විදිහට ගන්න රෑ 8 ඉඳන් 10 වෙනකන් කියන කාල සීමාව ඇතුලේදී ඔයාව වෙනත් සතෙක් විදිහට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ ඔයාට දැනෙනවා මේ කාල සීමාව ඇතුලේදී තමන්ගේ මූණ ටික ටික දික් වෙනවා, තමන්ගේ දත් උල් වෙනවා, තමන්ගේ ඇඟ පුරාම ලොම් වෙනවා වගේ සංසිද්ධීන් තමන්ට ඇත්තටම දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේකේ තියෙන භයානකම කාරණේ තමයි ඒක. ඒ කියන්නේ තමන්ගේ මොළය විසින් මේ අපේ ඇඟට ඒත්තු ගන්වන දෙය අපිට ඇත්තටම දැනෙනවා කියලා අපගේ මොළය විසින් අඳුරගන්න එක. ඒත් මේක ඇත්තටම සිදුවෙන්නේ අපගේ අභ්‍යන්තරයේ විතරයි. අපේ බාහිර ශරීරයට කිසිදු බලපෑමක් මේකෙන් ඇති වෙන්නේ නැහැ. ගොඩක් රෝගීන් කියන්නේ මේ ක්ලිනිකල් ලයිකැන්ත්‍රොපි කියන රෝගයේදී එයා වෘකයෙක් බවට පත් වෙනවා කියලා. ඒ වගේම කලාතුරකින් ගවයෙක්, පක්ෂියෙක්, බල්ලෙක් වගේ සත්තු වගේම සමහර රෝගීන් කියලා තියෙනවා Taman ගෙම්බෙක් බවට පත් වෙනවා කියලා. ඉතින් අපි පොඩ්ඩක් මේ ක්ලිනිකල් ලයිකැන්ත්‍රොපි කියන රෝගයේ මතු පිට අතගාලා බැලුවා. දැන් අපි පොඩ්ඩක් බලමු මේ රෝගයේ ඉතිහාසය මොන වගේද කියලා. අපිට මේ ගැන හොයාගෙන යද්දි හම්බ වෙන එක පුද්ගලයෙක් තමයි ලයිකන් කියන රජතුමා. ඉතින් මේ ලයිකන් කියන රජතුමාට සියුස් දෙවියන් විසින් ශාපයක් කළා. ඒ ශාපය නිසා මේ ලයිකන් කියන රජතුමා වෘකයෙක් බවට පත් වුණා කියලා ග්‍රීක මිත්‍යා කතාවල තියෙනවා. ඉතින් මෙතනින් තමයි ඔය ක්ලිනිකල් ලයිකැන්ත්‍රොපි කියන නමේ ලයිකැන්ත්‍රොපි කියන වචන ඛණ්ඩය ගොඩ නැගීම සිදු වෙන්නේ. ඒ වගේම අපි ක්‍රිස්තියානු ධර්මයේ පැත්තට ගියාට පස්සේ බයිබලය කියන ග්‍රන්ථයේ ඇතුළේදී බැබිලෝනියා රාජධානිය රජ කරපු දෙවන නෙබුකද්නසර් කියලා රජ කෙනෙක් ගැන සඳහනක් තියෙනවා. ඉතින් මේ දෙවන නෙබුකද්නසර් රජතුමා Tamanගේ පාලන කාලේ යම්කිසි කාලයක් අතරතුරදී කැලේට ගිහිල්ලා Tamanට සිදුවන මේ අභ්‍යන්තර විපර්යාසය නිසා වෘකයෙක් විදියට හැසිරුණා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඉතින් ගොඩක් මනෝවිද්‍යාඥයෝ සැකපල කරන්නේ මේ දෙවන නෙබුකද්නසර් කියන රජතුමාටත් ක්ලිනිකල් ලයිකැන්ත්‍රොපි කියන මේ මානසික රෝගය තිබුණා කියලා. ඉතින් ඒ වගේම අතීතයේදී මේ රෝගය තියෙන පුද්ගලයන් යක්ෂයා සමග ගනුදෙනු කරන්නේ කියලා හැඳින්වුවා. මේ රෝගය යක්ෂයාගේ ශාපයක් කියලා හැඳින්වුවා. ඉතින් මේ රෝගයේ තියෙන පුද්ගලයන්ට ඊටාම අමානුෂික දැඩි දඩුවම් දීමට පවා ඒ සමාජය පෙළඹුණා. ඉතින් මේ වගේ සමාජ රාමුවක් ඇතුළේදී අපිට මුලින්ම මේක රෝගයක් විදියට හඳුනාගත්ත පුද්ගලයෙක් වශයෙන් ජොහාන් වේය කියන පුද්ගලයා හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙයා තමයි මුලින්ම මේ ක්ලිනිකල් ලයිකැන්ත්‍රොපි කියන රෝගයේ එදා තිබ්බ අමානුෂික පැතිකඩ නැති කරලා අද අපිට වර්තමානයේ දක්නට ලැබෙන මානසික රෝගයක් කියන තත්ත්වයට පත්වීමේ මුල් අඩිතාලම තබපු පුද්ගලයා. ඉතින් මේ විදියට සම්භවය ලැබපු ක්ලිනිකල් ලයිකැන්ත්‍රොපි කියන රෝගයට ප්‍රධානතම මුල් වෙන්නේ බින්නෝන්මාදය, ඒ කියන්නේ සිසොෆීනියා, තව බයිපෝලාර් ඩිසෝඩර් වැනි රෝගවල අතුරු ප්‍රතිඵල කියලා මනෝවෛද්‍යවරු සඳහන් කරනවා. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක්ට ඒ වගේ රෝග තියෙනවා නම්
බොහෝ දුරට මේ ක්ලිනිකල් ලයිකන්ත්‍රොෆී කියන රෝගය ඒකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට ඇතිවීමේ සම්භාවිතාවය ගොඩක් වැඩි. ඉතින් වර්තමානීය වෙනකොට අපිට විවිධ වූ ප්‍රතිකාර භාවිතා කරලා මනෝපදේශනය, තව විවිධ චිකිත්සක ක්‍රම, ඒ වගේම විවිධ ඖෂධ වගේ දේවල් භාවිතා කරලා මෙම රෝගය සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමේ හැකියාව දක්වා මිනිසා දියුණු වෙලා තියෙනවා. ඉතින් අද ඕගොල්ලෝ දැනගත්තා මොකක්ද මේ අරම පුදුම රෝගය කියලා. ඒ වගේම ඒක ඉතිහාසය, ඒක සම්භවය වුණේ කොහොමද, අද වෙනකොට රෝගයේ පවතින තත්ත්වය කොහොමද වගේ කරුණු කාරණා රාශියක් පිළිබඳව කතා කළා. ඉතින් ඕගොල්ලෝ මේ රෝගය පිළිබඳව අධ්‍යයනය කරන්න කැමති නම්, මනෝවිද්‍යාව පිළිබඳව ඕගොල්ලෝ වැඩි ඇල්මක් දක්වනවා නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා කේස් රිපෝට් එක. ඉතින් මේ ක්ලිනිකල් ලයිකන්ත්‍රොෆී කියන රෝගයේ කේස් රිපෝට් එකක් තියෙනවා. ඕගොල්ලෝ කැමති කෙනෙක් ඉන්නවා නම් ඒක ගිහිල්ලා ස්ටඩි කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එකෙන් දෙයක් ලබා ගත්තා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඕගොල්ලෝ දන්න දුරන යාළුවන්ට මේක ෂෙයා කරන්න. ඉතින් ඕගොල්ලෝ තාම දන්නේ නැත්නම් අපේ මේ channel එකෙන් මොකක්ද වෙන්නේ කියලා මම මෙතන වීඩියෝ එක දාලා තියන්නම්. දැනගන්න මේ තර්කන කියන සංකල්පය ඇතුලේ අපි මොකද්ද සමාජයට ගේන්න උත්සාහ දරන්නේ කියලා.